ඔන්න අද ගෙනල්ලා තියෙනවා iPhone 14 එකේ රිවිව් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක ඇත්තම කිව්වොත් ගොඩ කාලයක් තිස්සේ දාන්න හිතාගෙන හිටියට දාන්න බැරි වුණා. මේක පහු කරගෙන වෙන වීඩියෝ තමයි දදා හිටියේ. ඉතින් ඔන්න කොහොම හරි අද 14 එකේ ෆුල් රිවිව් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් 14 එකේ දැන් මේ වීඩියෝ එක ඇතුළතදී අපි විස්තර කතා කරන්න කලින් තව පොඩි දෙයක් කියන්න තියෙනවා. පොඩි දෙයක් කියන්නේ මේ 14 එක රිවිව් කරන්න ගත්තාම පස්සේ 14 එක දැන් මගේ අතට හම්බුනන් පස්සේ මට මුහුණ දෙන්න වුණ පොඩි එක්ස්පීරියන්ස් එකක්. නැත්නම් මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්න එක්ස්පීරියන්ස් එකක් කියන්නේ නැත්නම් කිව්වොත් මේක මම කන්ෆියුස්ඩ් වුණ සීන් එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මගේ ළඟ තියෙන iPhone 13 midnight එකක් කියලා. මම අර කලින් ගෙනාව iPhone 12 Pro 13 වීඩියෝ එක නැත්නම් 13 එකේ වීඩියෝ එකක් බලපු කට්ටිය දන්නවා මම පාවිච්චි කරන iPhone 13 midnight color phone එකක් කියලා. ඉතින් අද මේ රිවිව් එකට ගෙනාවු phone එකත් iPhone 14 එකේ midnight phone එක. ඉතින් දැන් මගේ අතට ගත්තනේ දැන් iPhone 14 එක රිවිව් කරන්න. රිවිව් වීඩියෝ දැන් මේ ඕල්ඩ් ගේන්න මේ වීඩියෝ එක හදන්න. ඉතින් මම 14 එක අතට ගත්තා. ෆෝන් එක අතට ගත්ත ගමන් ඇත්තම ගොත් මට හිතා ගන්න පුළුණා මේ 14 එකක්මද කියලා. මම බැලුවේ ඇත්තටම මේක 13 එකක් කියලා. ඒක අඳුර ගන්නව බෑ. තව එක හේතුවක් තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අද රිවිව් එකට ගෙනාපු මේ වීඩියෝ එක. ඉතින් මේකත් බලා ගන්න පුළුවන් මේ ලෙන්ස් එකක් ගහලා තියෙනවා. මේ ලෙන්ස් ප්‍රොටෙක්ටර් එකක් ගහලා තියෙනවා. ඔන්න ඔකත් එක තමයි මට හරියට මේක කන්ෆර්ම් කරගන්න බැරි වුණේ මේක හරියටම 14 එකක්ද කියලා. කොටින්ම ගියොත් මම ෆෝන් එකේ ඇතුළට about setting වලට ගිහිල්ලා iPhone 14 එකක්ද කියලා හරියටම කන්ෆර්ම් කරගත්තේ ඒ විදිහට. ඒක ඒ තරමට iPhone 13 එකයි 14 එකයි physically එකම විදිහටමයි තියෙන්නේ. ඒක වෙනසකට තියෙන්නේ camera lens එකේ size එක වැඩි 14 එකට එද්දි. ඉතින් අර මේ iPhone 14 එකේ දැන් අද review එකකට ගෙනාපු වීඩියෝ එකේදී අර lens protector එකක් ගහලා තිබ්බ හින්දා ඇත්තම කිව්වොත් මට ඒක හරියට බලා ගන්න උන්නේ නැහැ. ඒකින්ද මට iPhone 14 එකමද කියලා මේක කන්ෆර්ම් කරගන්න බැරි වුණා. අන්න ඒ වගේ දේකුත් මට මුහුණ දෙන්න වුණා. බලන්න ඒ තරමටම මේ ෆෝන් දෙක හරිම සමානයි 13 එකයි 14 එකයි. ඉතින් ඔන්න වගේ දෙයක් මට කියන්න ඕන වුණා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් ඔයාලට channel එක subscribe කරලා subscribersලා 4000 ටාගට් එකට යන support එකක් දෙන්න. මොකද subscribersලා 4000 තව පොඩි subscribers ප්‍රමාණයක් විතර අඩු. ඔයාලට බලන්න subscribe කරලා channel එකේ subscribersලා 4000 ටාගට් එකට යන support එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම මේක ඉන්හෑන්ඩ් ෆීල් එක ගැන කතා කරමු. ඉතින් අතර ගත්ත ගමම ගොඩක්ම සැහැල්ලු ෆෝන් එකක්. මට මේක දැනුනේ මගේ iPhone 13 එකේ බරින්ම යන ෆෝන් එකක් විදිහට තමයි මේක අතර ගත්තම දැනෙන්නේ. ඒ වගේම මේක ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන් වටේම. ඒ වගේම ඉතින් මේකෙදි ග්ලාස් එකකින් හැදුණු බෑක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තම කිව්වොත් මැට් ෆිනිෂ් එකකින් හැදුණු ග්ලාස් එකක් නෙවෙයි තියෙන්නේ. ගොඩක්ම අර අතර ගොඩක් සොෆ්ට් විදියට අතර අහුවෙන ග්ලාස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම මැට් ෆිනිෂ් එකක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වන්නේ මේකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක. ඒ වගේම මෙතනදී normal silent mute button එක බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මෙතනදී charging port එක විතර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදී lightning port එකමයි USB type C එන්න ගත්තේ iPhone 15 series එකේ ඉඳන්. ඉතින් ඔයාලට මේක ෆෝන් එක charge කරන්න lightning cable එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපි මුලින්ම iPhone 14 එකේ display එක ගැන කතා කරමු. ඉතින් iPhone 14 එකේ display එක පැත්තට આવොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මේකෙදි අපිට Super Retina XDR OLED display එකක්. ඉතින් මේක resolution බලා ගන්න පුළුවන් 1170 2532ක pixel වලින් pixel ප්‍රමාණයකින් තියෙන display එකක්. ඒ වගේම මේකෙදි PPA 460ක වගේ ප්‍රමාණයක තියෙන PPA එකක් density එක හොඳ බලා ගන්න පුළුවන්. මේක හොඳම density එකක් තියෙනවා. හොඳ brightness level එකක් මෙන්න මේ 460ක PPA එකයි තියෙන හින්දා අපිට මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි 60 Hz panel එකක් තමයි මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් iPhone 13 එකෙත් 14 එකෙත් දෙකම එකම වගේ ඩිස්ප්ලේ මේ වගේ ෆීචර්ස් ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි යමු ෆෝන් එකේ ප්‍රොසෙසර් එහෙම නැත්නම් performance පැත්තට. performance පැත්තට ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ A15 Bionic chipset එකක්. ඉතින් මේ A15 Bionic chipset එක සමාන වුණාට මේකෙදී අපිට GPU එක පැත්තෙන් ගත්තොත් iPhone 14 එකේ. ඉතින් මේ අපි රිවිව් කරන මේ iPhone 14 එකේදී වාසියක් වෙනවා. ඒ තමයි මේකෙදී අපිට cores 5ක GPU එකක් බලා ගන්න පුළුවන්. iPhone 14 එකේ තියෙන්නේ cores 5ක GPU එකක්. අපි දන්නවා iPhone 13 එකට එමාන තිබ්බේ cores 4ක GPU එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මෙතනදී games වගේ සාමාන්‍ය පොඩි වාසියක් ඇති බලා ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අත් මොකද මම ෆෝන් එකේ apps එහෙම open කරලා නැත්නම් games ටිකක් play කරලා බැලුවා 13 එකයි 14 එකයි එක ළඟට දාලා එනකොට මට එහෙම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් නැහැ. ඊළඟට අපි කතා කරමු iPhone එකේ RAM එක සම්බන්ධව. ඉතින් RAM එක සම්බන්ධව කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා iPhone 14 එකේදී 6GB RAM එකක් වෙනකම් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා iPhone 13 එකේ තිබ්බේ 4GB RAM එකක් විතරයි. අත්තම කිව්වොත් මේ 2GB RAM එක වැඩි වෙන එක ලොකු වාසිදායක තත්ත්වයක් තියෙනවා.
ඉතින් ඒ කියන්නේ මෙහෙමද අපි යනවා iPhone 13 එකේ හිතමුකෝ දැන් ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇප් ටිකක් ගොඩක් තියාගෙන ඉන්නවා කියලා. එතකොට දැන් අපි හිතමු ඒ ඇප් ටිකම iPhone 14 එකේ තියාගෙන ඉන්නවා කියලා. ඔයගේ කියන්නේ ඇප් ටිකක් ඕපන් කරලා එකම ඇප් ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන ඉන්නවා. සමහරවිට දැන් මේ iPhone 13 එකේ දැන් මේ 2GB RAM ප්‍රමාණය අඩුයි හින්දා සමහරවිට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඇප් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආපු සැරයක් ඕපන් කරද්දී ඇප් එක රීෆ්‍රෙෂ් වෙලා වගේ යන්න පුළුවන්. එහෙනම් දැන් iPhone 14 එකට යද්දී එහෙම ප්‍රශ්නයක් මට දැක්කේ නෑ. මම එකම ඇප් ටික මම iPhone 13 එක 14 එකේ ඕපන් කරලා බැලුවා. ඒකට මට දැක්ක දෙයක් තමයි මේ iPhone 13 එකේදී රීෆ්‍රෙෂ් වුණ ඇප් ටික මේ iPhone 14 එකට එද්දි රීෆ්‍රෙෂ් වුන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන 2GB ප්‍රමාණයක RAM එක වැඩි වුණ එක වාසිදායක විදිහට බලපානවා iPhone 14 එකට යද්දි. සාමාන්‍යයෙන් ඉතින් මේක ගේම් එකක් ගහද්දි වුණත් මේක ගොඩක්ම වාසිදායක වෙන්න පුළුවන්. ගේම් එකේ ප්ලේ කරද්දී අර හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ 2GB RAM එකක් වැඩි වුණ එක ගොඩක්ම වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් අර කිව්වා වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇප් ගොඩක් තියාගෙන ඉන්න කෙනෙක්ට මේ 2GB RAM එක වැඩි වුණ එක ගොඩක්ම වාසිදායක තත්ත්වයක්. ඊට පස්සේ අපි යමු මේකේ කැමරා එක පැත්තට. කැමරා එක පැත්තට ගියොත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා iPhone 14 එකේදී 12 megapixel කැමරා ලෙන්ස් එකක්. ඒ වගේම මෙතනදී iPhone 14 එකේදී අපිට aperture එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. iPhone 13 එකේ තිබ්බ 1.6ක aperture එක මේකෙදී අපිට 2.4ක aperture එකක් විදිහට මේකෙදී වැඩි වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදී පොඩි enhance වීමක් තියෙනවා photo quality එක යම්සි වෙනසක් බලා ගන්න පුළුවන් එහෙම. ලොකුම වෙනසක් බලා ගන්න වෙන්නේ නැහැ කැමරා එකේදී අර normal photo ගද්දී. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් photonic engine කියලා වෙනම දීලා තියෙනවා මේගොල්ලෝගේ වෙනම option එකක්. අන්න ඒකෙදීත් අර වෙනම AI පැත්තෙන් එහෙම නැත්නම් අර processor එකෙන්ම දීලා තියෙන වෙනම enhance වීමක් වගේ එකක් iPhone 14 එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් කැමරා ගැන කතා කරද්දී වීඩියෝ පැත්තේදී ලොකුම වෙනස් වීමක් වෙලා දෙනවා iPhone 14 එකේදී. ඒ තමයි මේ iPhone 14 එකතු වෙලා තියෙනවා මේ action mode එක. ඉතින් iPhone 13 එකේදී මේ action mode එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකේදී අලුතෙන් මේක තුලා තියෙන මේ action mode එක ගොඩක්ම සුපිරිම වැඩ කැලලක්. ඒ කියන්නේ ගොඩක්ම stable කිරීමක් වෙනවා මෙන්න මේ action mode එක on කරලා ඔයා වීඩියෝ එක රෙකෝඩ් කරද්දී. ඉතින් මේක cinematic mode එකේදී නෑ normal වීඩියෝ රෙකෝඩ් කරද්දී තමයි මේ option එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ action mode එක. iPhone 13 එකට වැඩිය මාරම stable මෙන්න මේ action mode එකත් එක්ක iPhone 14 එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන වීඩියෝ එක. ඉතින් දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ විදිහට action mode එක දාලා රෙකෝඩ් කරපු වීඩියෝක් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර මේ වීඩියෝ එක stable ගතියක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් තව කියනවා දැන් මේක 14 Pro Max වලට යද්දි මාරම මේ stable ගතිය වැඩි වෙලා තියෙනවා මේ iPhone 14 series එකෙන් තමයි අතමුකෝ මේ action mode එක එන්න ගත්තේ. action mode එක දෙන්න ගත්තේ iPhone 14 series එකේ. දැන් iPhone 13 එකේදී අපිට මේක බලා ගන්න වෙන්නේ නැහැ. තව විශේෂයක් තියෙනවා කැමරා එකේදී. කැමරා එක ගැන කතා කරද්දී අපි ඊළඟට කතා කරන්න ඕනේ මේකේ selfie cam එකේදී. අතමුකෝ selfie cam එක iPhone 14 එකට එද්දි ගොඩක් improve වෙලා තියෙනවා. ඒ improve වෙලා තියෙන මෙන්න මේ වගේ option එකක් මේගොල්ලෝ එකතු කරලා තියෙනවා Apple iPhone 14 එකට එද්දි. ඉතින් 12 megapixel ම තමයි iPhone 13 එකේ වගේම 14 එකේදීත් lens එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ megapixel ගාන. ඉතින් මෙන්න මේකදී aperture එක වැඩි කරලා තියෙනවා iPhone 14 එකට එද්දි iPhone 13 එකට වැඩිය. මේකදී අපිට බලා ගන්න පුළුවන් auto focus වීමක්. ඒ කියන්නේ අපි දන්නවා iPhone 13 එකේදී auto focus වෙන එක ගොඩාක් delay එකක් තිබ්බ සමහරවිට auto focus වෙන්නේ නැහැ. ඒක ඇත්තම කිව්වොත් ඒක set නැහැ iPhone 13 එකේ auto focus එක. selfie cam එක පැත්තෙන් කතා කරද්දී ඒකට දැන් iPhone 14 එකේදී auto focus option එක ඇවිල්ලා තියෙනවා iPhone 14 එකේදී. අන්න ඒක ගොඩක්ම හොඳ features එකක්. ගොඩක්ම වාසිදායක තත්ත්වයක් මේ iPhone 14 එකට යන එක 13 එකට යන්නේ නැතුව iPhone 14 එකක් ගන්න අයට ඉතින් ඔන්න ඔක ගොඩක්ම useful feature එකක් තමයි මෙන්න මේ auto focus කියන option එක camera පැත්තෙන් බලද්දී. ඊට පස්සේ ඉතින් මේකදී අපිට colors ටික ගැන කතා කරමු iPhone 14 එකේ color අපිට මොනවද තියෙන්නේ කියලා. color ටික කතා කරොත් අපිට මේකදී අර midnight color එකෙන් බලා ගන්න පුළුවන්. මෙතනදී iPhone 14 එකේදී ඇවිල්ලා තියෙනවා අර අලුතෙන් ආපු දම් පාටකුයි අලුතෙන් ආපු ලා නිල් පාට වගේ එකක්. අන්න ඔය දෙක තමයි color දෙකකට අලුතෙන් එකතු වෙන්නේ. නැත්තම් same iPhone 13 එකේ color ටිකෙන් මේ iPhone ඔයාලට 14 එකත් buy කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේදී නම් මේ අලුතෙන් ආපු ලා නිල් පාට එක බලා ගන්න අඩුයි. සාමාන්‍යයෙන් 13 එකේම තියෙන color ටික midnight එක ඊට පස්සේ ගත්තොත් red එක බලා ගන්න product red එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ white එක බලා ගන්න පුළුවන්. අන්න ඔන්න වගේ සාමාන්‍ය වැඩිපුර මාකට් එකේදී බලා ගන්න පුළුවන් ඉන්නේ ඔන්න ඔය colors ටික තමයි. ඉතින් මේකදී අපිට weight එක ගැන කතා කරොත් iPhone 13 එකකින් වගේම මේකෙදි තමයි එකම සමාන බරකින් යන්නේ. gram 100
46ක නැත්නම් 150කට ආසන්න ප්‍රමාණයකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 13 එකේ වගේම එකම සමාන බරකින් තමයි iPhone 14 එක දෙද්දිත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍ය iPhone 13 එකේ බැටරි කැපැසිටි එක ගැන කතා කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් 3279ක මිලිඇම්පියර් ප්‍රමාණයක බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. iPhone 13 එකට වැඩිය මිලිඇම්පියර් සාමාන්‍යයෙන් 50ක වගේ ප්‍රමාණයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. iPhone 13 එකේ තියෙන්නේ 3227ක මිලිඇම්පියර් ප්‍රමාණයක්. ඉතින් iPhone 14 එකට එද්දී මිලිඇම්පියර් 50ක විතර වෙනසක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකෙදී Apple කියන විදිහට වීඩියෝ ප්ලේබැක් එකකින් මේක බැටරි කැපැසිටි එක මැන්නොත් පැයක විතර වාසිදායක තත්ත්වයක් iPhone 14 එකේ තියෙනවා. ඔය වගේ වාසියක් තියෙනවා බැටරි එක පැත්තෙන් අපිට කතා කරද්දී. ඉතින් ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි මේ iPhone 14 එක සම්බන්ධව ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක සම්බන්ධව ඔයාලට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා subscribersලා 4000 කට යන support එකක් දෙන්න. මොකද subscribersලා 4000ට තව පොඩි subscribersලා ප්‍රමාණයක් තමයි අඩු. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් පල්ලෙහා comment section එකේ දාන්න වීඩියෝ එක සම්බන්ධව මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා වීඩියෝ එක දැනම ඔයාලට පුළුවන් වීඩියෝ එකට like එකකුත් දාන්න තව කෙනෙකුට බලන්න share කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලට මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. සුබ දවසක්.